ඔන්න යාළුවනේ මම පොඩි වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලට. මම ගෙදර හයි කරලා තියෙන DC power station එක. ඒ කියන්නේ මේක දැනට වැඩ කරන තත්ත්වයේ තියෙනවා. ඒ කියන්නේ 12 volt බැටරියක් තියෙනවා. ඒතකොට solar control එකක්. ඊට පස්සේ පොඩි power bank එකක්. මේ power bank එක මොකක්ද කියලා මම කියන්නම්. ඊට පස්සේ solar panel එකක්. solar panel එකක් කරා තමයි මේක charge වෙන්නේ. මේකේ කොහොමද ක්‍රියාකාරීත්වය කියලා මම ඔයාලට කියන්නම්. මොකද්ද මේකේ භාවිතය කියලාත් කියන්නම්. මේකේ දැනට ප්‍රධාන කොම්පොනන්ට් විදියට solar control එක තියෙනවා. 30 ampere එකක් තියෙන්නේ. 30 ampere solar control එකක් තියෙනවා. ඊට පස්සේ 12 volt බැටරියක් තියෙනවා. ඒක 4.5 ampere hour එකක් තියෙන්නේ 12 volt. ඊට පස්සේ මම මෙතන අයි කරගෙන තිනවා. මේක අයි කරලා තියෙන ඇයිද කියලා කියන්න. මේකේ තියෙන්නේ 18650 බැටරි දාන්න පුළුවන් පොඩි power bank එකක්. මේක බැටරි මම හිතන්නේ 8ක් දාන්න පුළුවන්. බැටරි 8ක් තියෙන power bank එකක්. මම ඔයාලට මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා කියන්නම්. මේක ඩිස්ප්ලේ එකේ තියෙන දේවල් එක්ක. එතකොට මුලින්ම මේ solar control එක හරහා solar panel එකක් මේ solar control එකට කනෙක්ට් කරලා අපිට එතනින් මේක හරහා අපිට ගන්න පුළුවන් 12 volt බැටරි එකකට charge කරගන්න පුළුවන් solar panel එක හරහා. එතකොට අපිට පුළුවන් මෙතන මෙන්න මේ බලන්න ඔයාලට වෙන්නනවා මේ තියෙන්නේ solar panel එක කනෙක්ට් කරන්න. ඊට පස්සේ මේ තියෙන්නේ බැටරිය කනෙක්ට් කරන්න. මේ තියෙන්නේ ඔයාලට බල්බ් එකක් වගේ එකක් පෙන්වනවා. ඒ කියන්නේ මේ තියෙන්නේ මේ solar control එකෙන් 12 volt output කරන port එක. ඒතර අපිට ඕන නම් මෙතනින් 12 volt output එකක් ගන්න පුළුවන්. මේ බැටරිය discharge වෙනවා. එතකොට මේ solar control එක හරහා තමයි discharge වෙන්නේ. නැත්නම් අපිට මෙතනින් ගන්න පුළුවන්. නැත්නම් බැටරිය connection වලින් ගන්න පුළුවන්. බැටරිය connection වලින් ගත්තොත් බැටරිය 0 වෙනකම්ම discharge වෙනවා. ඒතර මේකේ solar control එක හරහා ගත්තොත් අපිට controlling එකක් කරලා තමයි ගන්න පුළුවන්. මම ඔයාලට ඒක පෙන්නන්නම් කොහොමද කියලා. ඒතර මේ control එකේ එනවා පොඩි USB port දෙකක් 1 ampere 5 volt වගේ output එකක් තියෙනවා. ඒතකොට මම ඒකෙන් කරන්නේ මෙන්න මේ 18650 බැටරි දාන මේ power bank එක charge කරනවා. ඒ කියන්නේ දැන් බලන්න ඔයාලට මෙතන මේ in කියලා තියෙනවා charge වෙන ගමන් තියෙන්නේ. charge වෙන ගමන් තියෙන්නේ දැන් මේක 1 ampere 5 volt වලින් charge වෙන ගමන් තියෙන මේ බැටරි ටික. ඒතකොට ගෙදර අපේ මේ 18650 බැටරි දාන මොනවා හරි equipment එකක් තියෙනම් හරි අපිට එක්කෝ මේක full charge කරලා තිබිලා අපේ ගෙදර තියෙන power bank එක charge එනේ අපේ මොකක් හරි හොඳ power bank එක charge කරගන්න පුළුවන්. නැත්නම් මේකේ හරහාම මේක තියෙන අපිට 5 volt output එන මේ 5 volt output එන මේ USB port තියෙනවා මේ. එතකොට ඒකෙන් අපිට phone එක උනත් charge කරගන්න පුළුවන්. මම recommend කරන්නේ නැහැ මේකේ solar control එකේ එන USB port එකෙන් phone එක charge කරන එක. මේ power bank එක charge කරගෙන මේක හරහා අපිට phone එක charge කරගන්න පුළුවන් නම් නැත්නම් මේ power bank එක හරහා අපේ original power bank එකක් තියෙනවා නම් ඒක charge කරලා charge කරගන්න පුළුවන් නම් phone එක වැඩිය හොඳයි. ඒකට අපිට මේකෙන් DC output එකක් තමයි අපිට ගන්න පුළුවන් මේකේ. අපි දැනට මම මේකට මේ inverter එකක් හයි කරලා නැහැ. මේකේ තියෙන පොඩි 12 volt බැටරි එකක් ඉඳන් inverter එකක් හයි කරලා නැහැ. inverter එක මේකට හයි කරලා වැඩක් නැහැ මේ වගේ බැටරියක් තියෙන හින්දා. ඒතර මම මේකේ DC 5 volt වලින් වැඩ කරන light ටිකක් use කරන්න තමයි මම මේක හදලා තියෙන්නේ. එතකොට මෙන්න මේ power bank එකේ මම direct battery වලින් output එකක් අරගෙන තිනවා. මෙන්න මේ වගේ පොඩි light එකකට. දැන් මේක light එකක් විතරයි මම දැනට දාලා තියෙන්නේ ඔයාලට පෙන්නන්න. අපිට ඕන වෙලාවට මේක පත්තු කරගන්න පුළුවන්. මේක remote එකකුත් එනවා. මේක touch තියෙන light එක. ඒතකොට මේ වගේ අපිට light අවශ්‍ය ප්‍රමාණයක් දාගන්න පුළුවන්. එතකොට මම ඔයාලට පෙන්නන්න මෙන්න මේකේ පොඩි settings ටිකක්. දැන් මේකේ මේ තියෙන්නේ බැටරි වෝල්ටේජ් එක. දැනට බැටරිය 13.4ක් වෝල්ටේජ් charge වෙලා තියෙනවා. එතකොට මට මේකෙන් වෙනස් කරන්න මේකෙන් බලමු අපි එක බටන් එකක් ඊපස්සේ මේ ඔන්න දැන් මේ පෙන්නන්නේ බැටරි උපරිම charge යනවා 14.4ට යනකම් බැටරිය charge කරන්න පුළුවන් මේ control එකෙන්. එතකොට 14.4 ඊළඟට තියෙනවා 12.6ට යනකම් මෙතනින් output එක එනවා. මේ බටන් එකේ බරස බලන්න මේ මෙතන මේ ඔයාලට බල්බ් එකක් පෙන්වන එකේ බල්බ් එක මෙන්න මේ බල්බ් එක 12.6 තමයි උපරිම output එක ඔයාලට මෙතනින් ගන්න පුළුවන්. ඊට පස්සේ තව ඊළඟ settings එක බලමු. discharge වෙන වෙලාවට රැට ඒ කියන්නේ දැන් මේකේ දවල්ට solar control එක හරහා solar panel එකෙන් බැටරිය charge වෙනවනේ. දැන් ඔයාලට මෙතන මේ charge වෙනවා තමයි පෙන්වන්නේ. ඒතර රැට මේ solar panel එක කියන මෙන්න මේ ලාංඡනේ නැති වෙනවා. එතකොට එන්නේ රැට
ඔයාලට මේක chargingක් වෙන්නේ නැහැ නේ. එතකොට ඔයාලට discharge වෙන්නේ. එතකොට discharge වෙනකොට මේක මොකක් හරි අපි මේක භාවිතා කරනවා නම් නැත්නම් මේ බැටරියෙන් භාවිතා කරන මේක discharge වෙනවා. discharge වෙනකොට voltage එක බැටරියේ මේ 12 volt බැටරියේ voltage එක 10.7ට අඩු වෙච්ච ගමන් මෙතනින් මෙන්න මේ solar control මේ control එක හරහා 12 volt එක ගත්තොත් මෙතනින් disconnect වෙනවා 10.7 දී. අන්න ඒ විදිහට තමයි settings ටික අපිට ඒක වුවමනා settings ටික හදා ගන්න ඕනේ 10.7 දී. මෙතනින් discharge වෙන එක නවතිනවා. ඒ කියන්නේ බැටරිය cut off කර ගන්නවා. අපිට ඒ වගේ ඊට පස්සේ මේකේ තියෙනවා තව 12 volt එකක්ද මෙතනින් sorry 24 volt එක out කර ගන්න පුළුවන්. ඊට එතෙන් ඉඳන් පහළට අවශ්‍ය voltage එක out කර ගන්න පුළුවන් මෙතන settings 24 ඉඳන් පහළට 23 22 21 20 12 volt වලට එනකම් පහළට output එක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට අවශ්‍ය output එක මෙතනින් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ control එක හරහා. හරි. එතකොට මම ඔයාලට දැන් එතන මේ settings ටික පෙන්නුවා. මම ඔයාලට පෙන්නන්නම් මම දැන් මේක high කරලා තියෙන solar panel එක. ඒක තියෙන්නේ watt 20ක panel එකක්. මම ඔයාලට පෙන්නන්නම් ගිහිල්ලා මෙහෙම මම මේක high කරලා තියෙන විදිහ. දැනට මෙන්න මේ panel එකේ wire එක මම උඩට අරගෙන පොඩි panel එකක් තියෙන්නේ. තියෙනගේ solar panel එක. අඩි එකමාරක් අඩියක් වගේ size solar panel එකක්. මේ ඔයාලට පෙන්නන්නම් පිටිපස්සේ. sorry මේක 10 watt solar panel එකක්. මේකට හොඳට ඉරෙලිය වැටෙන වෙලාවට peak එක, ඒ කියන්නේ output current එකේ peak එක තියෙනවා 0.5 ampere. එතකොට මේ solar panel එක ලොකු solar panel එකක් නෙවෙයි හින්දා බැටරිය charge වෙන්න යන කාලය වැඩි. එතකොට මේකේ තියෙනවා දැනට මේ අපි බලමු P max sorry voltage එකේ max එක. ඒ කියන්නේ මේකෙන් output වෙන voltage එක 17යි. මේ solar panel එකට හොඳට ඉරෙලිය වැටෙන වෙලාවට 17යි volt එකක් මේකෙන් output වෙනවා. හැබැයි ampere එක එන්නේ 0.5යි උඩරිම. ඒතර මේකේ බැටරිය charge වෙන කාලය වැඩි. voltage එක වැඩි වුණාට වැඩක් නැහැ. ampere එක එන්නේ අඩු ampere එකක්. එතකොට දැන් මම ඔයාලට මේක පෙන්නන්නම්. එතකොට ඔයාලට තේරෙන්නේ නැති දැන් තියෙන්නේ solar panel එක ඇවිල්ලා direct connect වෙනවා මේකට. solar control එකට. solar control එකෙන් බැටරියක් connect වෙනවා. ඊට solar control එක හරහාම 12 volt output එක ගන්න පුළුවන්. ඊට පස්සේ නම් control එක හරහා නැතුව ඔයාලට මෙතනින් output එක ගන්නත් පුළුවන්. මේකේ connection දෙක හරහා. එතකොට මම දැන් මේ වෙලාවේ 12 volt එකක් අරගෙන නැහැ. මම මෙන්න මේ USB port එක හරහා 5 volt output එක විතරයි අරගන්නේ මේ වෙලාවේ. මෙන්න මේ බැටරි ටික charge කරගන්න. දැන් ඒක charge වෙන ගමන් තියෙන්නේ. සාමාන්‍ය 5 volt වලින් ඔයාලට 5 volt වලින් වැඩ කරන light කීපයක් ගෙදරට උනත් දා ගන්න පුළුවන්. අදිසිර ෆෝන් එකේ charge කරගන්න පුළුවන් මේකෙන්. 12 volt light පහක් උනත් දා ගන්න පුළුවන් මෙන්න මේ port එක කරා wire ටිකක් ඇදගෙන switch දාලා ඔයාලට මේක හදා ගන්න පුළුවන්. මේ වගේ දැන් ඔයාලට මේක හදා ගන්න නම් ලොකු මුදලක් යන්නේ නැහැ. මේ වගේ බැටරියක් ගන්න එක මේ වගේ control එකයි solar panel එකයි ප්‍රධාන component ටික තියෙන ඒ ටික. එතකොට ඔයාලට මේ ටික ගන්න ලොකු මුදලක් යන්නේ නැහැ. ඔයාලට මම ඉදිරියේදී මට පුළුවන් වුණොත් ඒ ටික සප්ලයි කරන්න ඔයාලටත් මේ වගේ පවර් ස්ටේෂන් එකක් හදා ගන්න. මට සප්ලයි කරන්න පුළුවන් වුණොත් මම ඔයාලට මිල ගණන් කියන්නම්. කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් ඉස්සරහට තව වීඩියෝ එකක් දාන්නම් මේ වගේ වැදගත් දෙයක් ඔයාලට ගෙදරට. එහෙනම් ජය වේවා.